ආගේ බොයිස් අදත් මම ආවා සුපිරි වීඩියෝ එකක් කරගෙන ඉතින් කාලේ ගෙනාවේ අද ගෙනාවේ ඉතින් WhatsApp එකෙන් මම ගේම් ඉල්ලුවා. ඉතින් උට ගහපු කස්ටම් එකත් එක තමයි ගෙනාවේ. ඉතින් ඌ මේ මට දාව මැසේජ් වලින් නම් මම ඔයාලට පෙන්නන්න. හරි ඉතින් ඌ දාව මැසේජ් ටික මම මේ සයිඩ් එකකින් දාන්න. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා මේ ඌට WhatsApp එකේ අංගන එකක් මම කලින් එකක් ගැහුවා ඌ ඒක හරියට ගහම නැතිනම් ඉතින් මම බෑක් වුණා. ඒකට ඌ මට ටෝක් කරා. ඊට පස්සේ ඒකට ගහපු කස්ටම් එක තමයි මේ තියෙන්නේ. හරි ඉතින් මෙන්න කස්ටම් එක. ඉතින් අද වීඩියෝ එක නම් පොඩ්ඩක් කෙටි වීඩියෝ එකක්. මොකද මේ වැඩි වීඩියෝ එකේ කියන්න දෙයක්වත් නැහැ. අනික මේ සාමාන්‍යයෙන් මං වීඩියෝ එක කෙටි කරලා ගත්තේ මොකද බලන කට්ටියගේ ඩේටාත් අපා ගන්න ඒකින්ද. හරි ඉතින් මේ වීඩියෝ එකේ ගිව්වේ එකක් තියෙනවා. තව දෙයක් තමයි මම දැන් ඩයමන්ඩ් මේ টොප් අප් ස්ටෝර් එකක් කරනවා. টොප් අප් කියලා ගන්න කැමති කට්ටිය මං පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් මගේ WhatsApp නම්බරේ. ඒකට මැසේජ් එකක් දාන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ ගිව්වේ එකක් දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට දවස් 3ක් ඇතුළත views 300ක් ආවොත් තමයි මේ ගිව්වේ එක මම කරන්නේ. ඉතින් ඒකින්ද ඔයා දැම්ම channel එක subscribe කරන්න දැන් subscribe කරලා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. වැඩිම ලයික් ගන්න එක්කනට ගිව්වේ එක දෙනවා. ඔයා කමෙන්ට් එක දාද්දි ඔයාගේ WhatsApp නම්බරෙත් එක්කම දාන්න. එතකොට ඔයාට ගිව්වේ එක දෙන්න පුළුවන් මට. ගිව්වේ එක තමයි ලෙවල් අප් පාස් එක දාන්න ටිකක් වහගෙන නම් ලෙවල් 6 මේ සෝරි ලෙවල් 10 දාලා දෙන්න. ලෙවල් අප් පාස් එක දාපු කෙනෙක් වගේ නම් වීක්ලි ලයිට් එකක් හෝ දෙකක් දාලා දෙන්න. ඉතින් ඔක තමයි ගිව්වේ එක. හැබැයි ගිව්වේ එක ඇක්ටිව් වෙන්නේ මේ වීඩියෝ එකට දවස් 3ක් ඇතුළත views 300ක් ආවත් විතරයි. ඉතින් ඒකින්ද යාළුවන්ට බලන්න ෂෙයා කරලා වත් යාළුවන්ට බලන්න ෂෙයා ගන්න. හරි ඉතින් දැන් මම එක U බින්දුවයි. ඉතින් ලේසි පාසු ඩයල් නෙවෙයි ලෙවල් 70 ද කොහොමද? මම හිතන්නේ ගත් account එකක්ද කොහොමද? ඌ ගත් account එකක් ඉන්න ඉතින් බලපන් බලලා account එක හොඳවට උර හරියට ගහ ගන්න බෑ. ඉතින් මේ තමයි සමහර වීඩියෝ බලන එක්කෙනෙක් වෙන්න ඇති මං හරියට එහෙම දන්නේ නැති WhatsApp එකේ ගත්ත කාම නිකන් කස්ටමර් එකක් ගහමුද කියලා ඇහුවා. ඉතින් මං කිව්වා හරි කමක් නැහැ ගහමු කියලා. ඉතින් මේ වීඩියෝ එකේ part 2 එක තියෙනවා. ඒකෙම වොයිස් එකත් එක්කම තියෙනවා. හරිද? ඒක බලන්න ඕනේ. ඉතින් මේ part 2 වීඩියෝ එක ගන්නේ මේ වීඩියෝ එකට එන views අනුව තමයි. කස්ටමර් එකක් ගහමු ගැහුවා. ඉතින් පළවෙනි එක මම මුට ගැහුවා. තව එකක් ගහමුකෝ. ඒකේ මම මේ MP40 ගන්නවායි මේ ඩබල් ටැප් ගහනවායි ඌ ඒක හදලා තිබ්බ බා ඇඟට වදින විදියට. මම ඒකෙන් බෑක් වුණා. ඊට පස්සේ තමයි ඔය පොඩ්ඩක් වලිය ඇදුනේ. වලිය ඇදුනේ කියන්නේ බා ඌ කොච්චර WhatsApp එකෙන් ටෝක් කරනවා. ඒකින්ද. ඉතින් මේ වීඩියෝ බං මේ මං කිව්වා account 7ක් දාන්න කියලා. නෑ බා ඌ account 6යි දාලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ටොප් අප් කරගන්න ඕනේ කට්ටිය මැසේජ් එකක් දාන්න මං පළවෙනි කමෙන්ට් එකේ මගේ නම්බර් එක දාලා තියන්න. ඉතින් කටහඬ ටිකක් වෙනස් ඇති මොකද මට හෙම්බිස්සා හැදලා ඉන්නේ. හොඳටම අසාධ්‍යයි. ඒකින්ද. ඉතින් ඔය මැච් 7කට බින්දුවයි නේද? ඌ මට මේ මං හිතුවේ බං ඌ කිව්ව විදියට මං හිතුවේ බං මූ මේ මම ඇත්තටම මගෙන් කයි කියලා හිතුවේ බං account එක දැක්කවා. අයින් තවදත් තමයි ඊළඟට මොකක්ද ඕනේ වීඩියෝ එක කියලාත් කමෙන්ට් එකක් දාන්න මේ හිතුව දාන්නම් මේ මැච් එක හાર્ඩ් දුන්නේ නැහැ අත්තනම මට. ඉතින් තවදත් තමයි මගේ මේ account එක මං කලින් තිබ්බ account එක විකුණුවා. දැන් මම මේ සෙල්ලම් කරන අලුත් account එකකින් මං ID එක කමෙන්ට් පෝස්ට් එකක් දාලා දාන්නම් කැමති කට්ටිය එක්කයක් දාන්න. 5ට බින්දුව. ඉතින් මං තව එක මැච් එකයි තියෙන්නේ ගහන්න. වැඩක් නෑ බං මේ මුට ඊසි ගහන්න පුළුවන් බං. මේ හරි තව දැන් මතක් කරන්න තියෙනවා මේ මම දැන් ඉස්සරහට BRCS ට්‍රික් ටිකක් ගේන්න ඉන්නේ. BRCS රෑන්ක් අප් වීඩියෝ ඔය ටිකක් ගේනවා. ඉතින් ඒකින්ද කැමති කට්ටිය මාත් එක්ක ප්ලේ කරන්න කැමති කට්ටිය මගේ account එක එකක් දාලා තියන්න මම කමෙන්ට් පෝස්ට් එකකින් මගේ account එක ID එක දාන්න. ඉතින් මේ account එක level 52 දවුවද ඉතින් බොට් account එකක් නේ බා මං ගා තිබා අනිත් බොට් account එකෙන් මම මේ දැන් ප්ලේ කරන්නේ.
හරි ඉතින් මැච් එක අන්තිමට කොහමද මම වින් එකා. එහෙනම් ඉතින් අදට වීඩියෝ ඔච්චරයි. ඉතින් අනිවාර්යයෙන්ම ගිව් අවේ එකට සෙට් වෙන්න. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්න.